unit 6 ඒකකයේ 6 වෙනි ඒකකය අපි හඳුන්වනවා මොකක් කියලාද? ඔටෝමොබයිල් කියලායි අපි හඳුන්වන්නේ. හරි මොකද ඒකකය? ඔටෝ right හරි ඔටෝමොබයිල් එහෙම නැත්නම් සිංහලෙන් හඳුන්වනවා මොකක් කියලාද? සංචලන තාක්ෂණ වේදේ automobile technology හරි එතකොට පුතේ ඔටෝමොබයිල් වලදී අපි කතා කරන්නේ මෝටර රථ පිළිබඳව මෝටර රථයක ක්‍රියාකාරීත්වය ඒ කොටස් ටික කොහොමද කියලා හරි රයිට් එහෙනම් මම එනවා සංචලන තාක්ෂණ වේදේ ඉතිහාසය ගැන කතා කරන්න ඔටෝමොබයිල් වල මොකද්ද ඉතිහාසය සංචලන තාක්ෂණ වේදේ ඉතිහාසය ගත්තොත් පුතේ ඔටෝමොබයිල් වල ඉතිහාසය ගත්තොත් අතීතයේදී ප්‍රවාහනය සඳහා මොකද්ද අපි පාවිච්චි කරේ පුතේ මුල්ම කාලේ රයිට් මුල්ම කාලේ පාවිච්චි කරා මොනවද කරත්ත දිරික්කල වගේ දේවල්. ඒතර ප්‍රවාහන ශේෂ්ත්‍රයේ හැබැයි මේ ප්‍රවාහන ශේෂ්ත්‍රයේ ශීඝ්‍ර වෙනසක් ඇති වෙනවා හරිද ඔටෝමොබයිල් ටෙක්නොලොජි වල ශීඝ්‍ර වෙනසක් ඇති වෙනවා කවුරු හොයා ගැනීමත් එක්කද වාෂ්ප එන්ජිම නිර්මාණය වීමත් එක්ක මේ වාෂ්ප එන්ජිම නිර්මාණය වීම එක්ක දුම්රිය මොනවාද නැව් වගේ ප්‍රවාහන ශේෂ්ත්‍රයට අලුත් දේවල් එකතු වීම සිද්ධ වෙනවා හරිද ඊට පස්සේ පුතේ මේකේ තවත් ශීඝ්‍ර ප්‍රවර්ධනයක් ඇති වෙනවා මොන එන්ජිම හොයා ගැනීමත් එක්කද ඉන්ටර්නල් කම්බෂන් එන්ජින් නේම නැත්නම් මොකක්ද කියන්නේ අභ්‍යන්තර දහන එන්ජිම මොකද තේ අභ්‍යන්තර කවුරු හොයා ගැනීමත් සමගද දහන එන්ජිම සොයා ගැනීමත් සමග හරි දහන එන්ජිම අභ්‍යන්තර දහන එන්ජිම නිර්මාණය වීමත් සමග ප්‍රවාහන ශේෂ්ත්‍රයේ ශීඝ්‍ර සංවර්ධනයක් ඇති වෙනවා අද වෙනකොට අපි දකින්න තියෙන පිකප් වෑන් කාර් බස් ඔය ඔක්කොම පදනම් වෙලා තියෙන පදනම් කරගෙනද අභ්‍යන්තර දහන එන්ජිම පදනම් කරගෙන තමයි පදනම් වෙලා තියෙන්නේ. හරි? රයිට්. එහෙනම් අපිට ඒ විදිහට දකින්න පුළුවන්කම තියෙනවා. හරි? ඊට පස්සේ පුතේ කුඩා වාහන වලට බර වාහන සැහැල්ලු වාහන නිර්මාණය වෙන්න බලපෑවේ කවුද? ඔයගොල්ලෝ දන්නවා වාහන ගත්තාම බර වාහන කියලා එක වර්ගයක් තියෙනවා. තව මොනවද? සැහැල්ලු වාහන තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට බර වාහන හා සැහැල්ලු වාහන නිර්මාණය වෙන්න එන්ජිම ඇතුළේ ඉන්ධන දහනය වීම උපයෝගී වුණා. එහෙනම් එතනින් තරුවත් දාලා අපි මේක සඳහන් කරමු පුතේ.